ඒ වගේ අයිසරක් තමයි වෙන්නේ. ඉස්සු නම් ටිකක් ගන්නවා. අපි ඉස්සු ගත්තේ 1000 ගානකට. ඒ අරගෙන අනිත් ඒවා ඇත්තටම ගොඩාක් ගණන් අඩුවට ගන්න පුළුවන්. මම හිතන්නේ අපි අර ෆිෂ් මාකට් වලින් ගන්නට වඩා භාගයට භාගයක් ගන්නට ගන්න පුළුවන් මෙතනදී මාළුව. ඉතින් ෆ්‍රෙෂ්ම මාළු තියෙන්නේ. ඉතින් අපිට අර එක දවසකට තියෙනවා ඇත්තටම මාසෙකට විතර හරියන්න මාසෙකට සති දෙකකට වගේ හරියන්න අපිට මෙතනින් මාළු ගන්න පුළුවන්. ඉතින් සාලය මතර සාලය නම් කිලෝ එක 100යි වගේ උනේ. අපිට දවසට සාලය කිලෝ එක 200ක් තියෙනවා. ඒක අර ඇවරේජ් වෙනවා මේ ප්‍රයිස් එක. ඉතින් ඔය පේනවානේ එතනට එන සෙනඟ අපි කවරයක් කරන්න ඕනකට යනකොටම ඔයාලට කිව්ව පුළුවන් මේ වගේ බලලා මාළු තෝරලා තමයි කැමති මාළු දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ කැමති මාළු රතු මාළු ගල් මාළු එහෙම තියෙනවා නේද? ඉතින් ඒ වගේවත් ගොඩාක් අඩුවට මෙතනින් ඔයාලට ගියොත් ගන්න පුළුවන්. ඔයාලා බලන්නකෝ. මේ ලංකා දීවසමේ අපි ගෙනාපුවා ඉස්සෝ ගෙනාවා. අපි නම් තව මම නම් දන්නේ නැහැ. ඔය කකුලුව අපි නම් කිලෝ 2ක් විතර ගත්තේ කකුලුව නම්. ඔය අපි බෝඩිමට අරන් ආපුවා. ඔය මාළු සාලියෝ ගත්තා. ඉතින් ඔය ටික අපිට සති දෙකකට වගේ ඉතින් ඇති. එහෙම දන්නේ නැහැ. ඉතින් ඕවා තමයි අපි බෝඩිමට අරන් ආවේ. අපි ඉස්සෝ නම් අනිවාර්යයෙන්ම ගන්නවා. ඉස්සෝයි කකුලුවයි. ඒ කියන්නේ මගේ ආසම කෑමක් නිසා ඔය ඔයාලට පේනවනේ ඇත්තටම අලුත් මාළු තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මම කියන්නේ ඉතින් එක දවසකට හරි ගිහිල්ලා ඔයාලගේ ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් මේ පේනවනේ කකුලුව එහෙම මේවා අපි සුද්ධ කරලා ෆ්‍රීජ් එකට දාලා තිබ්බහම අපිට ගොඩාක් කල් මේ තියාගන්නත් පුළුවන්. මොකද මේවල තැලිලා පොඩි වෙච්ච මාරු නෙවෙයිනේ. ඒ නිසා මේ ගොඩාක් කල් තියාගන්න පුළුවන්. දැන් මම වලට පෙන්නන අපි බෝඩිමට මේ ගෙනාවට පස්සේ ඉතින් මේ එහෙනම් ගිහලා එන්නම්. බයි.